අයියේ හෙල්මට් දාන්න බැරි වුණා. මම මේ බොඩරේ හස්ලින් මන්නේ මස්කින් ගියා. දින නැත්තම් නෑ දිනනවා. පුරාදත් බලන්නම් මං එන්න බොයිස්. නංගි කෙනෙක් ඉන්නෝනේ මම පොරට දැන්නේ ඇහුනේ මට ඒක. ඕ පැනල්ලු හරි දැන් මචං මෙහෙමයි. උඹ කියන එක විශ්වාස කරන්න මචං මට එහෙම බෑනේ බං කට වචන. First blood. Double kill. Triple kill. හරිද පුකේ අවාරෝලු යාළුවේ පැනල්ද PC version ගහන්න. ඉතින් PC version එකට පැනල් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් මම දන්නේ නැහැ. ගහන්න කලින් පැනල් කියලා ස්පෑම් උත් කරා මොන First blood. මේ ඌ කොහෙන්ද බං ආවේ? අයියෝ මේ ඌ ස්පෑම් කරනවා බං. උඹ නවත්ත ගනින් බං. ඕඩයක් අවදානය ඕනද බං? ඕවටත් දැන් පැනල් තියෙනවා කියලා මතක් වෙද්දි. දැන් මේ පැනල් එතකොට එහා පැත්තේ ගුලි කාලාද බං ඉන්නේ? අත්‍ර දුර තියලා නොක්කෙන්නේ? වෝල් අන්ලිමිටඩ් තියෙන්නේ බල්ලෝ. අර එහා පැත්තේ මොනවද කාලා ඉන්නේ බං? අර බලහන් දෙන්නෙක් නිකන් ඔහෙ හිටගෙන නොක් වුණානේ බං. Double kill. අර මම දැකපු දෙයක් තමයි බං. හොඳ එකෙක් ආවම උඩ සෙට් වෙන සෙට් එක මෙතන රහන්නේ නැහැ. අර පොඩ්ඩක් අමාරු එකෙක් ආවොත් කියන්නේ ගේමක් දෙන එකෙක් කියන්නේ මොබයිල් පැත්තෙන් එහෙම පොඩක් කට්ට කාලා ගේමක් දෙන එකෙක් ආවොත් උඩ සෙට් වෙන්නම හાર્ඩ්. මේ බලහන්කො මුන් නිකන් අර කලින් දෙන්න මම මෙයාලට මේ කියන්නේ මුන් නම් ගේමක් දෙනවා. කලින් දෙන්නෙක් නොපුරානේ උන් එක්ක ගුලි කාලා නැත්තම්
Triple kill. තනකොළ කාලා. කට්ටියක් පැනල් කියනවා කට්ටියක් පැනල් නෙමෙයි කියනවා. හරිද මචං මෙහෙමයි මම දන්නේ නෑ. හරිද දැන් මැච් එකට එකක් ගියා එකක් කෑවා එකක් ගැහුවා. Ace. බලමු අපි තව බලමු. ලයිව් ලයික් එකක් දාන්න බොයිස්. ලයික් 2k කරමු අපි TikTok sorry මේ YouTube එකේ. තව ලයික් 500ක් ඕනේ 2k කරන්න. ලයික් කරන සෙට් ලයික් එකක් දාන්න, subscribe පාරක් follow පාරක් දාන්න ගැම්මට. First blood. ඕන වැඩක් ඉතින් පදිරි බ්‍රෝ. ඌ පැනල් දන්නේ. මෙමෙදි මම මේ කවුරු සුද්ධ කරන්නේ මම දැන් මෙහෙම එකක් තියෙන ඉතින් දැන් මේ ගේම් එකේ තත්ත්වය හරියට හොඳට මොකක් හරි නෑ PC පැත්තේ නෙමෙයි මොබයිල් පැත්තේ නෙමෙයි කොහොම ගැහුවත් හොඳට ගැහුවොත් එක දිගට හෝ පොඩක් ක්වික් එකේ ඇකියුරසි ටිකක් හොඳට තිබ්බොත් ප්ලේයර් කෙනෙක් වේවා මගෙන් හොඳ කෙනෙක් වේවා හොඳ කෙනෙක් වුණොත් ඒත් වැඩක් නෑ ඌට හැක් තියෙනවා මොකද ඒ වදින විදිහටයි ඒ ගහන විදිහටයි ඒක හැකෙක් ගැහුවත් දැන් හොඳ එකෙක් ගැහුවත් හොයන්න බෑ ඔක්කොම හැක් ඒක තමයි දැන් ගේම් එකේ තියෙන්නේ ඒක ඔයාලට වෙනස් කරන්නත් බෑ මට වෙනස් කරන්නත් බෑ හරිද ඩිස්කෝඩ් ගානේ ගිහිල්ලා ප්‍රූෆ් බල තැම්බි අපි චාටර් වෙවි ඌ චාටර් වෙවි නිකන් කාලේ වැඩකුත් නෑ ඒ ඉතින් එහෙම තියාගෙන ඉඳලා ගහනවා නම් ජරාවක් මේ ගේම් එකේ ප්ලේයර් කෙනෙක් නෙමෙයි ඉතින් උට මේ මෙච්චර ඊසි ගේම් එක හරියට ගහ ගන්න බැරි නින්දනේ සල්ලි දීලා ඒක මුත් ගන්නවා කියන්නේ ඈ අර අපි වගේ තටප ගහගත්තාම මේකේ පොඩි සතුටක් තියෙනවා ඈ මේ සල්ලි දීලා හැකියාව සල්ලි වලට අරගෙන ගහලා මොකද්ද බං ලැබෙන්නේ ඔක් ගහන ඔක්කොම ඔලුවට දුනහමත් ඒකේ ආතල්ල යන්නේ නැහැ නේ පේනවනේ ඔය මොන වැඩාවත් මගේ ලයිව් එකේ සෙට් එක සත්තු මචං දැන් මෙයා කෑවොත් හැක් නෙමෙයි මෙයා දින්නොත් හැක් ඕකයි අපේ තියරිය මෙයා නෙමෙයි කවුරු ආවා මට මෙයාගෙන් වැඩකුත් නැහැ කවුරු ආවත් වැඩකුත් නැහැ මම කියන්නේ දින්නව පෙරදුනා තියරිය ඕක මචං දැන් අපේ වස්තිය උට වැදුනා විශේෂයෙන් මගේ වස්තිය මම උට පෙරදෙන්න කියලා එහෙම කිව්වේ නෑ මම කියන්නේ මේ නිකන් මං කියන්නේ උට වස්තිය වැදුනා අන්න දැන් උට වදිනවා පුකෙනුයි කටනුයි ඔක්කොගෙම මූව ඩිස්ගෙන්ඩම් කාලෙකින් කවුරුත් ආවේ නෑලු ට පාලුවිද බං එහෙමත් ඕනෙද තව ඉස්සරහට අපිට ඉතින් මෙහෙම දිගටම පැනල් තාම යනවනම් ඉතින් මොකක්ද කියන්නේ ඒ පීරියඩ් එක තාම අපිට යනවනම් පැනල් එක මේ ඉතින් ඉස්සරහට අපිට ඉතින් පැනල් මැච් එක බලන්න වෙයි. දැන් මට නම් සාපේක්ෂව ටිකක් අඩුයි. ඉස්සරට වඩා සාපේක්ෂව චුට්ටක් අඩුයි කියලා මට හිතෙනවා ලයිව් එකේ මෙහෙම නායකින් බලා සාපේක්ෂව බලද්දි. මම දන්නේ CS එකම ගන්න කොහොමද කියන්නේ දැන්. Double kill. මම ගහන්න නැහැ ගේම් එකේ ආවේ මම ගහන්න නැහැ. ආසල් එක රෝල් එක බලන්න මැච් එකක් කරුවා. දැන් දැන් හෙඩින්ග් කොනවත් තියෙන්නේ කියලා පාරු කරගෙන කියන පිච් එක Triple kill. Ace. තුනට තුනයි බෝයි මෝ පැනල් නෙමෙයිලු මෙහෙමයි මචං ඔයාලා ගෙස් කරන්න ඉතින් ඒක ඔයාලගේ අයිතියනේ ලයිව් බලන ෆෑන් කෙනෙක් විදිහට YouTube එකකින් බලනවා හෝ TikTok එකකින් බලනවා හෝ Facebook එකකින් බලනවා හෝ ඉතින් ඒකේ
නිම්බ කෙනෙක් විදියට ඉතින් ඔයාලට එහෙම කමෙන්ට් කරන්න අයිතියක් තියෙනවා ඉතින්. මට ඒකට මොකුත් කියන්න බෑ. මං දන්නේ නැහැ ඉතින් මට ඔය කාගේවත් පැත්ත ගන්න බෑ. මම මෙතන මේ දැන දැන මුකුත් බලනවා කරනවා නෙමෙයි. මේ අපි දැන් ගෙස් කරනවා නම් බලනවා නම් ඉතින් අපිට මැච් එකක් දීලා තමයි බලන්න වෙන්නේ. මොකද ඉතින් කට වචනෙන් විශ්වාස කරන්න පුළුවන් නම් ඉතින් මෙතන ලොබි එකේ හැක්ටි පැනල්ද කියලා වාලා කියයි. හැමෝටම. වාසනා First blood. අඩු ඒ ෂොට් එක බලහංකෝ බං. එකක් ගහලා දෙන්නම බිමට වැටිලා ඊළඟ පාරින් කිල් බං. ෆ්‍රී ෆයර් කාලෙටම මේ වගේ මැච් එකක් දැක්කමයි බං. මන්නම් කියන්නේ මාස්ටර් බ්‍රදර් BR රෑන්ක් පාරක් ගහන් ඉන්න කියලා නැත්ත වන්නොස්පෝ දීලා එක එකාගෙන් ඔයාලට බැනුනොත් අහන්න වෙනවා. පේනවනේ දැන් ගේම් එකේ තත්ත්වය කවුරු දිනුවත් දැන් පැනල් කියලා තමයි කියන්නේ. හිරාන් ඇත්ත. ඒකට එකගයි. හැබැයි ඉතින් මෙහෙමයි. හොඳ එකාවත් අපිට නැති වෙලා යනවා ඕකෙන්. එකක්. බැනුම් අහන එක නම් මට පුරුදුයි බම් මේ ගේම් එකේ මට මොනා කරත් බැනින සෙට් එකක් කිරියා හොදක් කරලා එක වචනේ මිස් වෙච්ච ගමන් First blood. අමතක කරන සෙට් එකකුත් තියනවා තවත් කමන්නේ. ඌවා මේ ලයිව් ස්ට්‍රීම් පැත්තෙන් සාමාන්‍යයි බා. කාටත් ඉන්නවා මොන කන්ටෙන්ට් එක කරත් ක්‍රියේටර්ස්ලා කියලා සෙට් එකක් ඉන්නවා මේ. ඒක කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට ඉන්න ඕන දෙයක්. ඒක නැත්තම් පුදුමයි. එහෙම නැති මිනිස්සු නෑ බා. දැන් බලහන් අර මේ දවස්වල බණ කියන හාමුදුරු කෙනෙක් ඉන්නේ. මට නම මතක නැහැ කොහෙද කියලා. මේ ඒ හාමුදුරුවෝන්ගේ බණට දැන් ගොඩාක් කට්ටිය නිකන් අර යොමු වෙලා අබ්බැහි වෙලා වගේ එහෙම කියන්න හොඳ නැහැ ඉතින්. එහෙම කොල්ලෝ ගොඩක් බණ ඒ හාමුදුරුවන්ගේ බණ අහනවා. කන්නෝරුවේද නේද? කන්නෝරුවේද කත්නෝරුවද මන් දන්නේ නැහැ. අන්න ඒ පැත්තේ ඒ හාමුදුරුවන්ගේ හරි අර ඇට්‍රැක්ටිව් විදිහට එයා බණ කියනවා. ඒක ඉතින් හොඳයි. ඒ හාමුදුරුවන්ටත් බයිනවන්නේ බං අර නිකන් දේවදත්තලා වගේ සෙට් එකක්. මේකයි මම කියන්නේ ඉතින් මේක First ගේම් එකක්. blood. ඒකට ඉතින් අපිට මේ ඉන්න කට්ටිය බයින් එක මම ඕවා ඉතින් අර එවලට පොඩ්ඩක් විතර අරගෙන කිව්වට මට ඉතින් ලයිව් එකකින් පස්සේ මචං අද සෙල්ලම් කරපු උන් ටිකවත් මතක නැහැ. මේ කොල්ලා දැන් එකින් එකට දිදී ගහන සීන් එකක් වගේ තියෙන්නේ බං. උඩ පැනල් කිව්ව පාර එහෙම ලයින් එකකුත් මට තේරෙනවා. අර කලින් ගත්ත ගැම්ම ගන්න නෑ වගේ දැන්. එහෙම සීන් නැහැ. කලින් පාරවල් ටික වදුනා නේ ගෑවෙන්න දුර තියලා. දැන් ඕම් පැනල් නෙමෙයි. දැන් පැනල් නෙමෙයි නේ. ඒ කියන්නේ දැන් මං කියන කෑවොත් පැනල් නෙමෙයිනේ. Triple kill. ඉවරයි. Ace. හතරට පහයි වින්නයන් ගහයි වගේ නේ. මාස්ටර් යාලු ටීම් කෝඩ් ගහලා එන කෙනාට පැනල් එකක් දීලා වන්නෝස්පෝ එක ගහන්න දෙපො. එතකොට අමාරුවෙන් හරි ගහයි. වින් එකක් ටීම් කෝඩ් ගහලා එන කෙනාට අමාරුවෙන් හරි ගහයි වින් එකක්. අය ටීම් කෝඩ් ගහලා එන කෙනාට පැනල් ඔයා මේකම එකනේ දාලා තියෙන්නේ. උඹ හිතුවද බං මට පැනල් එකක් ලයිව් එකේ දෙලා සෙල්ලම් කරන්න දුන්නොත් වී බැජ් එක තියෙයි කියලා? ගාලින ට්‍රැක් කියලා හිතුවා. මේ බලහ account එකක් ඇවිත් ගෙදර බත් ලෑල්ලේ ලේනා. ලේඩේගේ ෆොටෝ එකකුත් දාගෙන මන් දන්නේ බං මං ඒ මල්ලි ඔබ ආතල් එක හරිද මොන මානසික මට්ටමකින්ද ඔය account එකේ හැදුවේ බලහ ඔබගේ තියෙන ආතල් මයින්ඩ් එක අල්ලපු ගෙදර බත් ලෑල්ලේ ලේනා ඌ ලේඩේගේ ෆොටෝ එකකුත් දාගෙන දැන් බලහ ඌ මිනිස්සෙක් බං ඌ YouTube එකේ ඌගේ channel එකේ account එකේ තියෙන්නේ අල්ලපු ගෙදර බත් ලෑල්ලේ ලේනා කියලා බලහ ඌගේ ක්‍රියේටිවිටි එක
පිස්සෙක් Ace! කියන්නේ උඹත් පිස්සේ මාත් පිස්සෙක් අපි පිස්සෝ මේ මු ගහනවා බං මං අර මුකුත් නොකියන තමයි ප්ලේස්ලා ගහන්නේ බං මගේ කටේ තියෙන පොඩි වස්තියක් එහෙම සීන් එකක් තියෙන්නේ මෙතන ඒ අස්සේ ලසිත් කාවින්ද බන දානවා chat එකේ අයියෝ දේවාල කටා කාලෙකින් ඔය වචනේ ඇහුවේ බං එහෙනම් බොයිස් ඔන්න අද දවසේ අපිට වීරයෙක් බලන්න හම්බෙනවා ඉතින් පැනල් කියනවා හැක් කියනවා හොඳයි කියනවා නරක කියනවා මම දන්නේ නැහැ උඩ බිරිස් කවන්න වෙන්නේ නැහැ මම PC කට්ටිය පොඩ්ඩක් ආවොත් ගැහුවොත් මම එක මැච් එකයි බලන්න උඩරිම ෆෝම් කර ආයෙ බලන්න යන්නේ ඔන්න ඔතන තමයි අපිට වරදින්නේ ඊට පස්සේ මේ එදාට මේ මැච් එක බලලා අපි කැපෙනවා ප්ලේයින් හොඳයි නම් හොඳයි කියනවා ප්‍රශ්නයක් නැහැ මොකද PC කට්ටියගේ ඉතින් පොඩ්ඩක් අර ඩවුට් එක වැඩි මොකද PC නේ මොබයිල් නම් පොඩ්ඩක් අපිට පන්න පොඩ්ඩක් බලන්න පුළුවන් තමයි TV ඒ වරන් ෂොට් කරනකොට 3යි 4යි මැච් එක ඉවරයි අනේ මටත් කොහොම වදිනවනම් දැන් මේ ඩිස්ක් ගෙනල්ලා මෙයා හොරතල් කරන්න බෑ අපේ වෙලාව අපරාධය යාළුවේ ප්ලේන් වලට වෙල් ප්ලේට් කියලා අපි ඒක අපේමු යා හැක් ගැහුවත් එයා හරියට ගැහුවොත් එයාට තියෙයි හරිද නේද අපිට බෑනේ උච්චර පන්න ඩිස්ක් ගෙනල්ලා මොනවද බං මට නම් විකාර මගේ ඔළුව රිදෙන ඕක කරන්න ගියොත් අපරාධ තව එකෙක් බලන්න දෙන chance එක අඩේ කෝ අල්ලේ හලෝ අන්තිම ෂොට් 4 දෙනා ඉවරනේ ඇහෙන්නේ නැහැ මාස්ටර් අන්තිම ෂොට් 4 දෙනා ඉවරනේ ෂොට් 4න් 4යි හලෝ ඇනවද හලෝ දැන් හරි ඈ අන්තිම ෂොට් 4න් 4යි නිපා නෑ එහෙම වදිනවද බං අර මූණට ආවයි ඉතින් මූණට ආවේ නෑ ඔක්කොටම පන්නගෙන ගිහිල්ලා ගැහුවේ නෑ කෙලින් ඉන්නේ අර කවුද අන්තිමේ එනිමි දෙන්නේ නැහැ කෙලින් හිටියේ නිකන් කෙලින් හිටන් ෆයර් කරේ එල අවුලන්නේ නැහැ දැන් මේ වීඩියෝ එකක් හදාන්න උන මාස්ටර් මම ලයිව් එකේ කමෙන්ට් එකක් දැම්මා අර ටීම් කෝඩ් දෙන්න අමාරුයි මේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් තියෙන පොඩ්ඩක් ඩයලොග් රවුටරින් ගන්න මේ වීඩියෝ එකක් හදාන්න උන මාස්ටර් දැන් අවුලන්නේ නැහැ thank you බෑ මේ කස්ටමර් දුන්නට okay bro හරි මාස්ටර් thank you එලගිරි ජය වේවා හරි thank you මාස්ටර් ආදරේ okay bro මේ බොයිස් මූ BR ගහලා තියෙන 159ක් හරිද headshot rate එක 61යි CS ගහලා තියෙනවා 70ක් 36ක් වින් කරලා තියෙනවා